නම් වායුවක් ගත්තට පස්සේ වායුවේ පීඩනය වැඩි කරන්න එයාගේ ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. ඒක නිසා තමයි දැන් අපි දන්නවනේ කාබනේටඩ් ඩ්‍රින්ක් එකක සෝඩා බෝතලයක් කියලා හිතන්නකෝ. සෝඩා බෝතලයක වෙන්නේ අධික පීඩනයක් යටතේ අපිට පුළුවන් මේ වගේ CO2 කියන වායුව මේ වගේ ජලය දිය කරන්න. නේ? මේ වගේ දැන් ඔය සෝඩා බෝතලයක ක්‍රියාවලිය ඕකනේ වෙන්නේ. එතකොට දැන් අපි මෙන්න මේක මෙහෙම ඕපන් කරද්දි උඹලට දැකලා ඇති මෙතනින් මොකද්ද බබල්ස් වගේ මෙහෙම එනවනේ. මොකද්ද වෙන්නේ? ඇයි දැන් අර ඉහළ පීඩනයක් යටතේ වායුව මේක වැඩිපුර දිය වෙලා තියෙන්නේ. දැන් මෙතනින් අපි මෙහෙම මේ වගේ අරිනාත් එක්කම ප්‍රෙෂර් එක රිලීස් වෙනවත් එක්කම අර දිය වෙලා තිබිච්ච සමහර වායු අංශු මෙන්න මේ වගේ බබල්ස් ඉදිරියට එනවා. මේකම පොඩි අප්සෙට් එකක් වෙනවා කිමිදුම් කරුවන්ට. හරි? දැන් මෙහෙම හිතහල්ලකෝ. දැන් කිමිදුම් කරේ ස්කූබා ඩයිවර්ස්ලා කියලා කියන්නේ. එයාලා මෙහෙම මුහුදේ යටට යන්න දැන් මුහුදේ යටට යන්න බං අපි දන්නවා ගැඹුර වැඩි වෙන්න පීඩනය වැඩි වෙනවනේ. දැන් මේ හරිය අපි දැක්කොත් මේ තියෙන මුහුද නම් මුහුදේ මේ හරිය පීඩනයට සාපේක්ෂව අඩුයි නම් මේ හරියට යන්න පීඩනය ඉතාමත්ම වැඩි. නේ? එතකොට දැන් උන් ඔක්සිජන් ටැංකියක් කියලා අරන් යනවනේ. දැන් බලන්න ඔක්සිජන් ටැංකිය කියලා එල්ලගෙන යන එකේ ඔක්සිජන් විතරක් නෙවෙයි තියෙන්නේ. ඔය එල්ලගෙන යන ටැංකියේ ඕකේ තියෙන්නේ මේ වගේ වායුගෝලීය සංයුතියට සමාන සංයුතියක්. ඒ කියන්නේ මේකේ වැඩිපුරම තියෙන N2 වායුව. වැඩිපුරම තියෙන්නේ. හරි? දැන් මෙයා පහළට යන්න මේ වගේ දැන් මෙයා පහළදී ඉදිද්දි දැන් මෙයා මෙතෙන්දි මෙයාගේ ප්‍රෙෂර් එක වැඩිනේ. ප්‍රෙෂර් එක වැඩි කියලා කියන්නේ මෙයා දැන් මෙහෙම හුස්ම ගනිද්දි අර වැඩිපුර N2 නේ තියෙන්නේ. වැඩිපුර N2 ප්‍රමාණයක් මෙන්න මේ වැඩි පීඩන යටතේ මෙයාගේ රුධිරය දිය වෙනවා බං. හරිද? රුධිරය දිය වෙනවා. දැන් මූට එකපාරට මෙහෙම උඩට එන්න ඕන වුණා කියලා හිතන්නකෝ. හරි ඔන්න එකපාරට මූට එන්න ඕන වුණා. එකපාරට උඩට එද්දි උගේ මොකද වෙන්නේ? උගේ පීඩනය කෙලින්ම අඩු වෙනවා ටස් ගාලා. පීඩනය අඩු වෙද්දි අර මෙන්න මේ සෝඩා බෝතලයක් අරිද්දි බබල්ස් එනවා වගේ මෙන්න මේ දිය වෙලා තිබිච්ච N2 මෙන්න මේ රුධිර නාලවල මෙන්න මේ වගේ බබල්ස් විදියට තැම්පත් වෙනවා. ඔය වගේ බබල්ස් විදියට මේ වගේ බබල්ස් විදියට තැම්පත් වෙනවා. එතකොට මේ වගේ බබල්ස් විතර තැම්පත් වුණාට පස්සේ බං ඌට අර රුධිර සැපයුම හරියට ලැබෙන්නේ නැති වුණාට පස්සේ මූට කලන්ත ගතියක් වගේ එන්න පුළුවන්. සාමාන්‍ය මේක ගොඩාක් අවුලක් වුණොත් මූ මැරෙන්න පවා ඉඩ තියෙනවා. හරිද? මෙන්න මේකට අපි කියනවා ඩිකම්ප්‍රෙෂන් සික්නස් කියලා. හොඳේ. මෙන්න මේ රෝගී තත්ත්වයකට අපි කියනවා ඩිකම්ප්‍රෙෂන් සික්නස් කියලා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් එකපාරට මේ වගේ කෙනෙක් එකපාරට මෙහෙම උඩට ගන්නෙ නෑ එහෙම. හරි? මෙහෙම එකපාරට ගන්නවොත් අපි කෘතිමව මෙයාගේ පීඩනය ටික වෙලාවක් එක නිශ්චිත අවස්ථාවක කුටියක් වගේ එකක තියලා කෘතිමව මෙයාගේ පීඩනය හරි ගස්සලා ක්‍රමානුකූලව තමයි බස්සන්නේ.